ගරු නියෝජ්‍ය අමාත්‍යවරණි පුරාවිද්‍යාව සහ විහාරස්ථාන අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව අපි දන්නවා. මේ කටයුතු කළමනාකරණය කරන්නේ කොහොමද මේ වැඩපිළිවෙල ඇතුලේ? ඔව් මේ වෙලාවේ හැටියට ඉතාමත්ම වැදගත් ඔබගේ ප්‍රශ්නය. මොකද අපේ පුරාවිද්‍යා සතිය පටන් ගන්නවා ලබන ජූලි මාසේ 7 වෙනිදා ඉඳලා. ජූලි මාසේ 7 වෙනිදා ඉඳලා ඇත්තටම පුරාවිද්‍යා දෙසතිය හැටියට තමයි මේක නම් කරලා තියෙන්නේ. වාර්ෂිකව මේ පුරාවිද්‍යා දෙසතිය පැවැත්වෙනවා. මෙවර විශේෂයක් තියෙනවා. ඒ තමයි දැන් අපි මේ පාලනය බාර ගන්නකොට අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මේ අමාත්‍යාංශයේ විෂයට අදාළ වන දෙපාර්තමේන්තුවක්. අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර වෙලාවට ඒවා බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන, සමහර වෙලාවට අපේ ඓතිහාසිකත්වය පෙන්눔 කරන පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන. ඉතින් මෙන්න මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් දැන් අපි මතු කරගෙන තිබෙනවා, හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම තමයි අපිට තාමත් හඳුනා ගන්න බැරි වෙච්ච පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක්, අපිට සංඛ්‍යාවක් කියන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා අපේ රට පුරා විහිදිච්ච. ඒ නිසා අපි කල්පනා කරා මේ වගේ ඓතිහාසික වටිනාකම් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන නැවත හඳුනා ගන්න, ඒවා අනාගත පරම්පරාවට දායාද කරන්න යම් ආකාරයක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙලක් හැදුවා උරුමයට ජීවයක් කියන වැඩසටහන. අත්‍තරම ගත්තොත් එහෙනම් මෙවර අපේ පුරාවිද්‍යා දෙසතියේ තේමාව බවට පත් වෙන්නේ උරුමයට ජීවයක් කියන තේමාව. අපි බලාපොරොත්තු වුණේ අපේ මේ උරුමය වැළලා යන්න දෙන්නේ නැතුව අනාගත දරු පරම්පරාවට දායාද කරන එක. ඉතින් ඒ අනුව අපි මේ උරුමයට ජීවයක් කියන මූලික තේමාවෙන් දහසක් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් අපි යෝජනා කරගෙන තිබෙනවා. ඒ අනුව රට පුරා හඳුනාගත්ත පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ගොඩනගන්න, ඒවා පවත්වාගෙන යන්න, සංරක්ෂණය කරන්න අපි වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. මේකදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරපු කාර්යයක් තමයි අපි හුඟක් වෙලාවට ඉතිහාසය පුරා දැක්ක දෙයක් තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙනවා, පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන පිහිටලා තිබෙන තැනක් තිබෙනවා. බොහෝ වෙලාවට ජනතාව මේ ස්ථානවල ඒ පුරාවිද්‍යා වටිනාකම් ස්ථාන තමන්ගෙන් පරිබාහිර තැන් හැටියට තමයි දකින්නේ. තමන් මේකට සම්බන්ධ නැහැ කියලා තමයි දකින්නේ. ඒ නිසා අපි කල්පනා කරා ජනතාවත් එක්ක බද්ධ වෙච්ච මේ පුරාවිද්‍යා සංරක්ෂණ වැඩපිළිවෙලක් කියන්නේ මේකේ තියෙන විශේෂත්වය ඒකයි. ජීවයට උරුමයක් දහසක් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේ හඳුනා ගන්න ස්ථාන ආරක්ෂා කරගන්න එහි වගකීමක් පවරනවා ප්‍රජා සංරක්ෂණ කමිටුවකට. ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානය ආශ්‍රිතව ඉන්න ජනතාවක් ඉන්නවා, ප්‍රජාවක් ඉන්නවා. මෙන්න මේ ප්‍රජාව සම්බන්ධ කරගෙන ඔවුන්ට බාර දෙනවා ඒ ස්ථානීය සංරක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට යම් මැදිහත් වීමක් වීමේ බලය එතෙන්ට ලැබෙනවා. ඉතින් එතකොට ප්‍රජාවත් දායක වෙමින් තමයි මේ අපේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය වෙන්නේ. ඉතින් අපි දැන් එහි ආරම්භයක් හැටියට මේ පුරාවිද්‍යා දෙසතේ පටන් ගන්න ජූලි මාසේ 7 වෙනිදා ඉඳලා විශාල වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. රට පුරා හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන හැටියට මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒ ස්ථාන සංරක්ෂණය කරන්න ඕන නම් සංරක්ෂණය කරගෙන රැක බලා ගන්න වැඩපිළිවෙලක් ඒ අපි ඉදිරි කාලය තුල ක්‍රියාත්මක කරන්න යෝජිතව තිබෙනවා.